එතකොට අපි ඔය කතා කරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ සම්මුතියයි පරමාර්ථයයි කියලා දෙකක් තියෙනවා මේ ලෝකේ. එතකොට නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ ඒ පරමාර්ථ පටිච්ච සමුප්පාදය කියන කතාව. එතකොට පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ යම් දෙයක් හැදෙනවයි කියන අර්ථය. පටිච්ච සමුප්පාදය කියන්නේ හැදෙනවට. ඒක මේ ඕනෑම දෙයක් දැන් මේ පීරිසිය හැදලා තියන්නේ පටිච්ච සමුප්පාදයට. ඉතින් මේ ලෝකේ ඕනෑම සංකතයක නිර්මාණය තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එතකොට ඕකෙන් නිවන් දකින්න එක පටිච්ච සමුප්පාදයක් ඕන වෙනවා. ඒකට කියනවා ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදය. අද ඒක ලෝකේ නෑ කතා කරන්නේ හැම එකක් තියෙනවයි කියලාවත් දන්නේවත් නෑ. එතකොට නිවන් දකින්න ඕන පටිච්ච සමුප්පාදය ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදය. ඒක අද ලෝකේ වැළලීලා තියෙන්නේ. ඉතින් ඒක ඉස්මතු කරන එක තමයි නිවන කියලා කියන්නේ. ඒ නිවන කියන්නේ වැහිලා තියෙන එකක් කියලා අපි කතා කරා. ඉතින් බුදු දේශනාවේ තියෙනවා නේද මේ අර ත්‍රිපිටක පොත්වල එක පිටුවකම කියලා තියෙනවානේ තථාගත ප්‍රවේදිතෝ වික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝවති න පටිච්චන්නෝ කියලා. මේ නිවන කියන එක වැහිලා තියෙන්නේ ඒක විවෘත වුණ දවසට ඒක බබලනවා විවෘත වුණේ නැත්තම් නොම බබලයි කියලායි තියෙන්නේ. එතකොට අද නොම බබලන්නේ ඔය ඔටෝමැටික් බල්බ් එහෙම තමයි බබලන්නේ. ඉතින් ඒ නිසා බක වෙසක්කුරු තොරාම් ඒවා තමයි බබලන්නේ. ඒ නිසා නිවන නැහැ. ඒ නිවන කියන එක ඉතින් මේ බොහොම සියුම් තැන. අන්නේ සියුම් තැන තමයි අපි අද දවසේ ඉඳලා කතා කරන්න යන්නේ. ඉතින් දැන් ඔය එකතු වෙලා ඉන්න ප්‍රමාණය අපි ඉතින් අර තෝරලා තමයි ඔය කියන්නේ. දැන් ඉතින් දැන් ඔය තේරිලා ඉන්න පිරිසක් කියලා තමයි අපි හිතන්නේ. ඉතින් අදත් අලුතෙන් ඇවිල්ලා ඉන්නවා නම් ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. අපි එන්න එපා කියලා තියෙන්නේ. අපි ඉතින් මේක අර කාඩ් චෙක් කරනවා වගේ එහෙම තාම කරගන්න බෑ. ඉතින් අලුතෙන් ඇවිල්ලා ඉන්නවා නම් ඒගොල්ලන්ට තේරුම් නැතිකම අපිට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ දැන් අදහගෙන ගිහිල්ලා තැන් වල විවේචනය කරන්න එපා අලුතෙන් ඇවිල්ලා ඉන්නවා. අපි දැනුවත්ම කරා දැන් අද ඉඳලා තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ නිකන් අර කෝඩිය පන්ති ළමයේ කුසස් පන්ති ළම දැම්මා වගේ තමයි ඒක තේරෙන්නේ. අපි තේරෙන්න ඕන පිරිස තමයි ඔය තෝරලා ගත්තේ. ඉතින් සමහරු බැන ගිහිල්ලා තිබ්බා. සමහරු දැන් වල විවේචනය කරලා තිබුණා. ඒ නිසා ඒ වලිග ටික කපා ගන්න බැරි අයව අයින් වෙන්න තමයි ඔය පහුගිය දවස් තුන අපි කතා කරේ. ඒගොල්ලොත් එක්ක මේ ගමන යන්න බෑ. ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ මේ ආත්ම නිවන් දකින්න දාරුචීරිය පරම්පරාවේ අයට විතරමයි. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ අපි ගාව పూర్ව ප්‍රතිපදා කියලා දෙයක් නැහැ. අය නිවනට పూర్ව ප්‍රතිපදා කියලා එකක් නැහැ. දාරුචීරියට పూర్ව ප්‍රතිපදාවක් තිබ්බේ නැහැ. අඟුලිමාලට పూర్ව ප්‍රතිපදාවක් තිබ්බේ නැහැ. බද්දේවගේ කුමාරවරුන්ට పూర్ව ප්‍රතිපදාවක් තිබ්බේ නැහැ. යසකුල පුත්‍රයාට పూర్ව ප්‍රතිපදාවක් තිබ්බේ නැහැ. යසකුල පුත්‍රයාගේ යාළුවෝ 54 ගන්න పూర్ව ප්‍රතිපදාවක් තිබ්බේ නැහැ. කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට పూర్ව ප්‍රතිපදාවක් තිබ්බේ නැහැ. එහෙනම් Tamanටත් పూర్ව ප්‍රතිපදා නැහැ. එතකොට මේ పూర్ව ප්‍රතිපදා කියන සංකල්පය මේ පසු කාලීන ඇති කරගත්ත එකක් වෙන්නේ අපි ඒව දන්නේ නැහැ. කෙසේ වෙතත් අපේ බණහන අයට పూర్ව ප්‍රතිපදා නැහැ. එහෙම අරක කරලා සීලය රැකලා සමාධිය රැකලා ප්‍රඥාව දියුණු කරනවායි කියන ඒවා මේ අර මෑණියන්ට උතනින් එන්න දෙන්න. එතකොට එහෙම పూర్ව ප්‍රතිපදා කියන ඒවා මේ අපි කතා කරන බුද්ධ ශාසනය නෑ. මෙතන ඕනේ දැනුමෙන් තොර පිරිසක් විතරයි අපට ඕනේ. කොහෙන් හරි නිවන් දකින්න මොනවා හරි අහගෙන තිබ්බනම් ඒ අයට මේක තේරෙන ප්‍රමාණය අඩුයි. ඒ කොහෙන් හරි නිවන් දකින්න අහගත් එකත් එක්ක මේක සස්නසස්න කියත් ඒගොල්ලන්ට නිවන් දකින්න බෑ. නිසා නිවන 100%ක්ම වැහිලා තියෙන්නේ. ඒ නිසා මේක මේ හැල හැප්පිලි එහෙම ඇති කරගන්න ඕනේ නෑ. මේක ඉතින් සියුම් කතාවක් අපි කතා කරගෙන යන්නේ. ඒ නිසා මේක හැමෝටම තේරෙන්නේ නැති නිසා තමයි අර එක පාඩකම අර
ඔය මීයා කැඩුවා වගේ ආපු අයව හැලෙන්න තමයි පහුගිය දින දෙක තුනේ කිව්වේ. දැන් හොඳ ප්‍රමාණයක් ඒ වැඩියෙන් ආපු අය දැන් හැලිලා ඔය අවශ්‍ය ප්‍රමාණය ඉන්නවද මේක තේරෙන්නේ නැහැ හැමෝටම. මේක සියුම් කතාවක්. අන්න ඒ සියුම් කතාව කියපු බණපද කිහිපයක් ඔය ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ තියෙනවා 3-4. මේ නිවන දක්වපු මාතෘකා කිහිපයක් තියෙනවා. ඉතින් අන්න ඒ මාතෘකා කිහිපය තමයි අපි කතා කරන්නේ. එතකොට බුද්ධ දේශනාවේ භාවනා කියලා තියෙන්නේ එක භාවනාවයි තියෙන්නේ. භාවනා ගොඩක් නැහැ. මුළු බුද්ධ ශාසනයේටම තියෙන්නේ එකම එක භාවනාව. ඒක තමයි දාරුචීරිය උපාසකතුමාට කියපු භාවනාව. එච්චරමයි භාවනාව වෙන එකක්වත් නැහැ. ඉතින් අනිත් ඒවා ඉතින් කරලා නිවන් දකින්න පුළුවන් කියලා හිතාගෙන ඉඳලා ඉතින් එහෙම දැක්කයි කියලා සමහරු හිතාගෙන ඉන්නවා. එහෙම ආලාර කාලම උද්දකාරාමල එහෙම රැවටිලා හිටියා. ඉතින් තමනුත් මේනකොට රැවටිලා ඉන්නවා. ඉතින් ඒ ඔය දැනට ඔය කරන භාවනාවල නිවන් දකින්නවා. එහෙම දකින්නේ නැහැ. ඒ නිසා දාරුචීරියතුමාට කියපු භාවනාවෙන් තමයි නිවන් දැක්කේ. ඒ භාවනාව විතරයි අපි කරන්නේ. ඊට අමතරව කියපු බණ පොඩ්ඩක් කියනවා. අන්නේ බණ ටිකත් අපි කතා කරගෙන යනවා. ඉතින් අද ඉඳලා තමයි අත්‍තරම මේ බණ කියන එක හරියටම මාතෘකාගත කරගෙන බණ සාකච්ඡා කරන්නේ. පහුගිය දවස් 3 අපි කතා කරේ ඔය Tamanta මේ ඉන්නා තැන වැරදි කියන අදහස දෙන්න. ඉන්න තැන වැරදි. ඉන්න තැන වැරදි නම් අපි යන පාර වැරදි නම් කොහේ හරි යනකොට අපි පාර ඉස්සෙල්ලා අහගන්න. අහගෙන හරි තැන හොයාගන්න. ඒ නිසා අපි දැන් ඔය දවස් 3ම කතා කරේ ඉන්න තැන වැරදි කියලා. අද දවසේ අපි කතා කරනවා එහෙනම් ඒ හරිම තැන මොකක්ද කියන්නේ. ඒකට මේ මොහොතෙන් පස්සේ මගෙන් අර සූත්‍රය මෙහෙම තිබ්බා මේ සූත්‍රය මෙහෙම තිබ්බා ත්‍රිපිටකයේ අතන තිබ්බා ඒවා අදාළ නැහැ. ඒවා සාහිත්‍ය. ආය සාහිත්‍යයට මේ මහා අවබෝධය ගලපන්න ලෑස්ති වෙන්න එපා. ඒවා තේරුමක් නැති හරයක් නැති වැඩ. ඒ නිසා මම දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන්න මොහොතකට පෙර කියපු බණ විතරමයි. එතකොට පිරිනුවම් පාන්න මොහොතකට පෙර ලියපු නැති දහමක් තියෙනවා. අන්න ඒක විතරයි අපි කතා කරන්නේ. එතකොට ඔය ත්‍රිපිටකය කියලා තියනවා කියන්නේ මේ මහා සෙන්ටර් කවුද වලගම්බ රජුගේ කාලේ ලංකාවේ මාතලේ අලු විහාරය. ඒව අපට අදාළතාවයක් නැහැ. අපි කතා කරන්නේ මේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා අවුරුදු 300කට පස්සේ ලියපු මේ සාහිත්‍යයක් ගැන නෙමෙයි. අපි කතා කරන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වලා පිරිනුවම් පාන්න මොහොතකට පෙර යමක් දේශනා කළාද ඒ දේශනාව විතරයි. ඊට පස්සේ මගෙන් අහන්න එපා මේ දේශනාව මම කොහොමද දැනගත්තේ කියලා. ඒවා Tamanට අවබෝධ වුණ දවසක දැනගන්න මේ දේශනාව මම දැනගත්තේ කොහොමදයි කියලා. ඒ නිසා ලියපුව අපි ගාව නැහැ. අර මාතෘකාවක් ඕන නිසා ওই මාතෘකාවක් දෙකක් ගන්නවා මාගදී හඬක් ගන්නවා අර සම්මුතිය තියනවානේ. පාලි පාඨයක් කියලා බණ කිව්වේ නැත්නම් අර කිරිහොද්දට ලුණු දැම්ම නැහැ. ඒ නිසා මිසක් නැත්නම් මේ පාලි පාඨ ඕනේ නැහැ මේ නිවන් දකින්න. දාරුචීරියලා පාලි පාඨ සූත්‍ර දැනගත්තේ නැහැ අඟුලිමාල දැනගත්තේ නැහැ. එතකොට මම මේ කියන බණ මේ අඟුලිමාල පරම්පරාවේ අයට දාරුචීරිය පරම්පරාවට කොණ්ඩඤ්ඤ පරම්පරාවේ අයට බද්දේවග්ග කුමාරවරුන්ගේ පරම්පරාවේ අයට යසකුල පුත්‍රයාගේ පරම්පරාවේ අයට ගැලපෙන ධමයක් විතරයි. කිසි කෙනෙකුට පූර්ව ප්‍රතිපදා නැහැ. එහෙනම් අපිට නිවන් දකින්නත් පූර්ව ප්‍රතිපදා නැහැ. ඉතින් පූර්ව ප්‍රතිපදාවල යන අයට මේක තේරෙන්නෙම නැහැ. ඉතින් ඒ අය බොරුවට තර්ක විතර්ක කර විවේචනය කර පහුගිය සතියකත් අම්මා කෙනෙක් ඇවිල්ලා මෙතන බණ අහපුවා ඉතින් විවේචනය කර ඉන්නවයි කියලා. ඉතින් ඒ අපිට ඒක අදාළතාවයක් නැහැ. බුදුහාමුදුරන්ට විවේචනය කරා බුදුහාමුදුරන්ටත් ගල් ගැහුවා චින්තිමානිකාලා ආවා. මොගලන් හාමුදුරන්ට ගහලා මරලා දැම්මා. ඒ අනුගාමීකෙන්ද කරපු වැඩ. ඒ නිසා ඉතින් බුදුහාමුදුරන්ට එහෙම කරපු නිසා අපට එහෙම කරනවා කියන එක පිළිබඳව අපි ඇත්තට සැලෙන්නේ නැහැ. ඉතින් මට ඔප්පුගේම හිත සනසන්න මම පූර්ව ප්‍රතිපදා ගැන කතා කරන්නේත් නැහැ. මොකද මේ ශාසනය බුද්ධ ශාසනය පූර්ව ප්‍රතිපදා කියලා එකක් නැහැ. බුද්ධ ශාසනය නිවන් දකින්න ක්‍රම 4යි තියෙන්නේ. මොනවාද ඒ ක්‍රම 4 අපි දැන් කතා කරලා තියෙනවා. සත්පුරුෂ සංසේවෝ සද්ධර්ම සබම් යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපද. මොකක්ද ඒකෙන් කියන්නේ? කල්යාණ මිත්‍රයෙක් හම්බෙලා සද්ධර්මය අහනවා. මොකක්ද අහන සද්ධර්මයේ යෝනිසෝ මනසිකාරය කියන්නේ කොහොමද කියලා යහගන්න. එච්චර වෙන මොකක්වත් අහන්න දෙයක් නැහැ මේ ශාසනය.
මේ ශාසනය අහගන්න තියෙන එකම එක වචනයයි මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද? ඒකට අපේ අවාසනාවකට අපට දැන් ඔය ලියලා තියෙන පොත්වල තියෙන යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීමයි කියලා. ඒතරම ඉවරයි නිවන. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ඒක ඉවරනේ නිවන. නිවන අහගන්න තිබ්බ එකම වචනයට දුන්න සිංහල අර්ථය වැරදි. ඉතින් ඒ නිසා නිවන වහලා තියෙද්දී ආයි නිවන ගැන කතා කරන්න දෙයක් නැහැ. නිවන වහලා තියෙද්දී නිවන ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද යහගන්න ඕනේ. ඒකම ත්‍රිපිටකයේ වැරදි. පටිච්ච සමුප්පාදය කියන්නේ කුමක්ද යහගන්න ඕනේ. පටිච්ච සමුප්පාදය කියන්නේ ඉදම් පච්චේතා පටිච්ච සමුප්පාදය. නමුත් ත්‍රිපිටකයේ සහ ඔය සිංහල පරිවර්තන පොත්වල මව්කුසක ළමයෙක් ඉපදෙන පටිච්ච සමුප්පාදය විස්තර කරලා තියෙනවා. ඉවරයි නිවන. මව්කුසක ළමයෙක් ඉපදෙන පටිසමුප්පාදය බුදුහාමුදුරුවෝ කියන එක කලල විද්‍යාවේ වැඩක්. ඒක වෛද්‍ය විද්‍යාවේ වැඩක්. ඒකට බුදුවරු බිහි වෙන්න ඕනේ නැහැ. ඉතින් මේ නිසා සම්මා දිට්ඨිය කියන එක සම්පූර්ණයෙන්ම දාලා තියෙන මේ ලෞකික සම්මා දිට්ඨියක් ගැන, ලෝකෝත්තර සම්මා දිට්ඨියක් ගැන කතා කරලා නැහැ පොත්වල. එහෙම එකක් තියෙනවා ඔය මහා චත්තාරීස කියන සූත්‍රය. එහෙම ඒවා දක්වලා තිබ්බට ඒවා ඉස්මතු වෙලා නැහැ. ඉතින් ඒ නිසා අපි මේ කතා කරන ඒවා තමන් මෙතෙක් අසා දැනගත්ත කොහෙන් හරි පෘථග්ජන බණකින් පෘථග්ජන පොතකින් අසා දැනගත්ත මේ දහම් දැනුමකට සංසන්දනය කරලා මෙයින් මත්තට නිවන් දකින්න ඕන නම් මං ඉස්සර අහන්න එපා අර සූත්‍රයේ මෙහෙම එකක් තියෙනවා ඒක මොකක්ද කියලා ඔක්කොම අපිට අදාළතාවයක් නැහැ. ඒ කියලා තියෙන පෘථග්ජන සාහිත්‍යය. ඒ සාහිත්‍යයට මේ මහා අවබෝධය ගලප ගන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේ කතා කරන්නේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වලා පිරිනුවම් පාන්න මොහොතකට පෙර මොනවා හරි යමක් දේශනා කළා නම් එය විතරමයි මම දන්නේ. බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා මොහොතකට පස්සේ ඇති වුණු කිසිවක් මම දන්නේ නැහැ. එහෙමනම් අය මිහිඳුහාමුදුරුවෝ කියනම බුද්ධ ආගමක් ගැන මගෙන් අහන්න මේපා ඒක අපි දන්නේ නැහැ. හැබැයි ඉතින් අර ඒක පාඩයක් භාවිතා කරනවා මිහිඳුහාමුදුරුවෝ ලංකාවට පස්සේ මේ දෙවියන්ට ආරාධනාවක් කරන්න පටන් අරන් තියෙනවලු. ඔය බණ කියන්නේ ඉතින් ඒවත් ඉතින් ත්‍රිපිටකයේ කියන පොතේ කොතනකවත් නැහැ දේව ආරාධනාව. නමුත් ඉතින් ඒවල සම්මුතියේ තියෙන යම් මේ කර්ම කාරණා 100%ක් මාර අතහරින්න බැරි නිසා එහෙම දේව ශක්ති කියන ඒවා අද ඔය ඩිජිටල් කැමරාස් වලට එහෙම අහුවෙලා තියෙන නිසා අපිට ඒවා නැහැයි කියන්න බෑ. ඉතින් ඒ නිසා එහෙම දේව ආරාධනාවක් කරනවා මාතෘකා පාඨයක් ගන්නවා. ඒකත් ඉතින් ඒ තරම් සුබදායක නෑ. මම ඉස්සර ඇත්තටම මාතෘකා පාඨ ලෙස ගත්ත ලෝවැඩ සංගරාවේ කවියක්. ඉතින් ඒක අර සම්මුති සමාජයේ බණහනකොට මිනිසුන්ට හුරු නැති නිසා තමයි මේ පාළි පාඨයක් මේ දාගන්නේ. මේ ඒක අනිවාර්ය සාධකයක්ම නෙමෙයි. පාළි පාඨ තියෙන්නේ බොහොම අතලොස්සයි නිවන් දකින්න. ඉතින් ඒ වගේ පාළි පාඨයක් ගත්තට එහෙමත් අවශ්‍යතාවයක් නෑ නිවන් දකින්න. පාළි කියන මාගදී කියන හඬක් ඕනේ. හැබැයි ඉතින් අර කල්යාණ මිත්‍රයෙක්ගෙන් මේ වචන ටිකක් තියෙන ඒව අහගත්තාම තමන් මොකක් කටපාඩම් කරන්න දෙයක් නැහැ කොහෙවත් නැහැ. ඒ නිසා අපි ආයාචනා කරනවා, ඉල්ලීමක් කරනවා, ආරාධනාවක් කරනවා. මේ ඉදිරි දින කිහිපයට මේ අපි මේ දේශනා කරන එක ඔය තමන් දන්න බෞද්ධ සාහිත්‍යයකට ගලප්ප ගන්න උත්සාහ කරන්න එපා. අය මගෙන් අහන්නත් එපා. මම අදින් පස්සේ මම උත්තර දෙන්නේ නැහැ. අන්න අර සූත්‍රය මෙහෙමදී බයක මොකද්ද? සතිපට්ඨාන සූත්‍රයේ මෙහෙම එකක් තියෙනවා. ඒක මොකද මගෙන් අහන්න මම අදින් පස්සේ උත්තර දෙන්නේ නැහැ. මම අදින් පස්සේ බණ කියන්නයි සූදානම් වෙන්නේ. නිසා මෙතෙක් දවස් ඔය සමහර ලෞකික වශයෙන් ඔය පෘථග්ජනයන්ගේ සූත්‍ර වලට උත්තර දුන්නා. අදින් පස්සේ ඒවට උත්තර දෙන්නේ නැහැ. මේ කියන දේ තේරෙන්නේ නැත්නම් ඒකට උත්තර දෙනවා. අර සූත්‍රයට මේ සූත්‍රයට ඔය පෘථග්ජනයෝ ලියපු බුදුහාමුදුරුවෝ පිරිනමන පාලා අවුරුදු 953කට විතර පස්සේ ඉන්දියාවෙන් ආපු බමුණෙක් ලියපු බමුණු සූත්‍ර වලට මේ මහා විද්‍යාව ගලපන්න උත්සාහ කරන්න එපා. ඒ නිසා ඒ බ්‍රාහ්මණයාගේ ගමන යන ඒ ජෛන ආගම අදහන ඒ ජෛනයන්ට මේක තේරෙන්නේ නැහැ. ඔය තියෙන්නේ ජෛන ගදුම් පිටුම් දෙහිකුයි ජෛන සූත්‍ර දෙහිකුයි අපට අදෙනකොට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේවා කතිකාවතක් නෑ, මේවා කතා කරන්නේ නෑ. ඉතින් මේවා බුදුහාමුදුරුවෝ දේශනා කරයි කියන්නේ.
ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරයි කියලා කියන්නේ අර පසු කාලේන බුදුහාමුදුරුවෝ පිරුණම් කළ අවුරුදු 953කට පස්සේ මේ ලංකාවට ඇවිල්ලා අර ලංකාවේ තිබුණ ඒ මහා සද්ධර්මයේ අඩංගු කරපු ඒ පොත් ටික ගිනි ගහලා විනාශ කරලා ඒ ජෛන ධර්මයේ ස්ථාපිත කරපු ධර්ම තමයි අද අපි ඔය කතා කරන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කළයි කියලා. ඉතින් ඒ නිසා ඒවත් එක්ක අපි මොළෙනොත් කතා කරලා තිබ්බා මේවා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්ම නෙමෙයි කියලා. ඉතින් ඒ නිසා මේ ආයෙව සංසන්දනය කරන්න යන්න එපා. මෙන්න මෙහෙමයි ඔය තියන්නේ. ඒක ලෝමහා පාය පාතාලය හිස්ව තිබුණි. බැවින් බුද්ධඝෝෂ තෙරුන්ට පොත් ලිවීම සඳහා එය බාර දෙන ලදී. තෙරණම පිණ්ඩපාතේ යන ගමන් ගස් යට වැටී තිබූ තල්කොළ අහුලාගෙන වුත් පොත් ලිවේ. 3 මාසකින් සියලුම පොත් ලිය අවසන් කළේය. ඉන්පසු සිංහලෙන් ලියා තිබූ සියලුම පොත් එක්රැස් කරවා මහා සෑය සමීපයේ තැනක ගොඩගස්වා ගිනි තැබ්බ විය. ඒ පොත් ගොඩ මධ්‍යම වයසේ අතුන් සත්දිනයෝගේ උස පමණ උස ඇතියයි ගොඩක් යයි අසන්නට ලැබේ. මේක ඔය බුද්ධඝෝෂෝපත්තිය කියලා මේ ඉංග්‍රීසි ජාතික මහත්තයෙක් ලියපු පොතක පරිවර්තනයක්. ඉතින් ඒකේ තියෙනවා මේ අපේ තිබ්බ හෙලාටුවා ටික අර ලෝමාපාය ගාව එතන මහා විහාරය ආසන්නයේ ගොඩ ගහලා 77 දෙනෙක් විතර උසට තිබ්බ පොත් ගොඩක් ගිනි ගහලා එයාගේ පොත් ටික හින්දු පොත් ටික තමයි ඔය කරපින්නගෙන යන්නේ. අද කවුරු හරි ඇව්වොත් එහෙම බුද්ධ ධම්ම කියපුවම ත්‍රිපිටක පොත් ටික තමයි කියන්නේ. ඉතින් ඒ වගේ තියෙන්නේ මේ බුද්ධ ഘോഷ ධම්ම කියලා කවුරුත් දාන්නේ නැහැ. ඒ නිසා මේ නිවන කියන්නේ ඊට වැඩි හාත්පසින්ම වෙනස් වූ දෙයක් කියලායි අපි මේ වෙනකොට කතා කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් Tamanට ඒ පිළිබඳව අවබෝධයක් දෙන්න තමයි අපි උත්සාහවත් කළේ. ඒ නිසා අද අලුතෙන් ඇවිල්ලා ඉන්න අයට වලිග අල්ලගෙන දඟලන්න එපා. ඒ නිසා අපි එහෙම එන්නත් එපයි කියලා කිව්වා. කාඩ් එකක් දීලා ඇතුළට දාන්නම් කියලා කිව්වා. මේ අදින් පස්සේ ආයේ මෙතන ඇවිල්ලා ඔය අද ඇවිල්ලා වලිග අල්ලගෙන ගියාට පස්සේ තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි කතා කරලා නැට්ට පිටින් ආපු අයව නැට්ට කපලා බෙහෙත් දාලා හොඳ කරලා දැන් මේ තියෙන්නේ. ඒ නිසා ඉතින් වලිග පිටින් ඉන්න අයට මේක තේරෙන්නේ නැහැ. දැන් වලිගයි අනුයි දලවලා ඔය තියෙන්නේ දැන් දවස් තුනක්. අන් දාගෙන ඉන්න අයට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා අලුතෙන් ඇවිල්ලා ඉන්නවා නම් අන්තට්ටු ගලවගෙන අහන්න පුළුවන් නම් අහන්න. එහෙම නැත්නම් මේ ටයිවර් වුණාම ඉවත් කළා යන්න නැත්නම් මහා ගැටලුවක් වෙනවා. මේවා තැන් තැන් වල ගිහිල්ලා විවේචනය කරනවා. ඒ නිසා මේ තෝරාගත්ත පිරිසකට විතරයි නිවන අපි කියලා දෙන්නේ. බුදුහාමුදුරුවෝත් එහෙම තමයි කියලා තියෙන්නේ. තෝරාගත්ත පිරිසකට විතරයි නිවන් බණ කියන්නේ. ඉතින් අද නිවන් බණ කියලා ආයෙත් අර බුද්ධ ഘോഷ පරම තමයි Tamanට පොත්පත් වලින් සහ ඇහෙන්නේ. එහෙනම් මාතෘකාව ගන්න නිවන් බණයි. එනිසා හොඳට තේරුම් ගන්න. දැන් අද ඉඳලා මේ යන්නේ ස්ථිර වශයෙන්ම මේ ආත්ම නිවන් දකින්න පුළුවන් කියන ස්ථිර අදිෂ්ඨානයක් තියෙන එහෙම පෙර පින් තියෙන අයට විතරමයි අද ඉඳලා මේ බණ ටික තියෙන්නේ. අනිත් අයට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ අය නොතේරුම්කම නිසා මේක වලිගෙන් අල්ලගෙන තැන් තැන් වල ගිහිල්ලා විවේචනය කරන්න එපා. ඒක ආනන්තරිය පාප කර්මයක්. ඒ කියන්නේ සද්ධර්මය විවේචනය කරන එක ආනන්තරිය පාපකයි. ඒගොල්ලෝ ධර්ම තේරෙන්නේ නැහැ. ඒකට කියනවා සංඝ වේදයයි කියලා. සංඝ වේදය කියන්නේ ධර්ම විකෘති කරන එක. එතකොට Tamanට ධර්ම තේරෙන්නේ නැහැ. Taman ඒ ධර්ම වැරදි කියලා කොහේ හරි කියනවා නම් ආනන්තරිය පාප කර්මයක්. ඒක දන්නේ නැහැ Tamanට නිවන් දකින්න ඇවිල්ලා හතර පාගත වෙනවා. ඒ නිසා මේක තේරෙන්නේ නැහැ හැමෝටම. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ධර්ම අවබෝධ වෙන්න පෙර බණ කියන්නත් පොත් ලියන්නත් යන්න එපයි කියන්නේ. අද වෙලා තියෙන ධර්ම අවබෝධ වෙන්න පෙර කොහේ හරි තියෙන අර ත්‍රිපිටකයේ කියන Hindu ධර්මයේ තියෙන සූත්‍රයක් ගන්නවා අරගෙන ඒක බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා කියනවා. ඒතර මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒ නිසාද මිනිස්සුන්ට තේරලා තියෙන්නේ ඔය වන්දනාමාන ටික විතරයි. නිවන කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා Tamanට අපි මේ උගන්වගෙන යන්නේ අවංකවම මේ ආත්ම නිවන් දකින්න ඕන නම් ඒ අය විතරයි. මේක නිකන් විහිළු සුරංගනා වැඩ අපි ගාව නැහැ. දැන් මේ බණ කියන්නේ මේ ආත්ම නිවන් දකින්න ක්‍රමය කියලා දෙන්නේ. ඉතින් මේ ක්‍රමය කියලා දුන්නාට පස්සේ ඒක අහගන්න. අහගෙන ඊට පස්සේ වැඩ පිළිවෙලක් තියෙනවා. මේක පුහුණු වෙන්න.
ඉතින් මේ බණ ටික ඇහුවට පස්සේ අපිත් එක්ක අඩුම තරමේ මාස 5ක් පුහුණු වෙනවා. නිකන් අපි මේ බණ කියලා සින්දු කියලා යන්න ආපුවා නෙමෙයි ස්ටේජ් එකට නැගලා සින්දුවක් කියලා. එහෙම නෙමෙයි. දැන් මෙතනින් බණ අහපු පිරිසක් අපි තෝරගන්නවා. අද තෝරගන්නවා ඒ පිරිස ඒ අය අපි මාස 5ක් විතර පුහුණුවක් දෙනවා. ඊට පස්සේ ඉවරයි ගන්නේ. නිවන මාස 6කින් ඉවරයි. ආය අපි හොයාගෙන එන්න ඕනෙත් නෑ. අපි කොහෙද කියලා බලන්න ඕනෙත් නෑ. Tamanට ඊට පස්සේ ගෙදරට මේක එහෙම නෙමෙයි. දැන් අවුරුදු 40ක් 50ක් බණම අහනවා. හැමදාම අහනවා. අහලා ඉවරයක් නෑ. ඉතින් මේක එහෙම නෑ. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ එක බණක් භාවනා කරන්නේ නැන්ද? අපි කරන්නේ ඒ ක්‍රමයේ විතරයි. දැන් මේ බණ කීවට පස්සේ අද අපි තෝරගන්නවා. අපිත් එක්ක පුහුණු වෙන්න කැමති පිරිස. මේ සෝබන වැඩක් මෙතන නෑ. ඊට පස්සේ ඒ අය පුහුණු කරනවා. පුහුණු කරලා ඒගොල්ලන්ට භාවනාව හරියට වුණාට පස්සේ ගෙවල් වල ඉඳගෙන පුහුණු වෙන්න පුළුවන්. ගෙවල් වල ඉඳගෙන බැරියට පැවිදි වෙලා ඒ දේවල් කරගන්න. ඉතින් එහෙම ගමනක් ඒකම නැතුව මේ නිකන් විහිළුවට මේ ඇවිල්ලා පැයක බණක් කියලා සාදුනාල දීලා යන ගමනක් නෙමෙයි. මේක වැඩ පිළිවෙලක් තියෙන්නේ අපිට. ඉතින් එහෙම එකතු වෙච්ච පිරිසක් දැනට ඉන්නවා කොළඹයි රත්නපුරේ තංගල්ලේ 150ක් විතර. ඉතින් ඒ අය අපි එහෙම බණ කියලා එහෙම පුහුණු වෙවි එහෙම කියන්නේ. ඊට අමතරව මේ වෙන වැඩක් මෙතන වෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි කියන්නේ ඒ සඳහා තෝරා ගැනීමේ වැඩ පිළිවෙලක් විතරයි මෙතන වෙන්නේ.